අයිබෝන් සියලුම දෙනාට අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ TUTSL YouTube channel එකත් සමගයි. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝගේ වීඩියෝ එක size එක අඩු කරගන්නේ කොහොමද කියලා quality එකේ drop වීමක් නැතුව. ඉතින් මේකට තියෙනවා පොඩි software එකක්. මේක තනිකරම free use කරන්න පුළුවන් software එකක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක use කරලා ඔයගොල්ලෝගේ තියෙන වීඩියෝ එක. ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝ creator කෙනෙක් කියලා. ඉතින් ඔයගොල්ලෝ YouTube එකට Facebook එකට වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් සමහර වීඩියෝ GB 10 12 වගේ එනවද. ඉතින් මේ අප්ලෝඩ් කරන්න ගියාම ගොඩක් data වැය වෙනවා සහ කාලයක් වැය වෙනවා. ඉතින් මේක අවම කරගන්න තමයි අපි මේ software එක භාවිතා කරන්නේ. මේක භාවිතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ වීඩියෝ එකේ කිසිම quality drop වීමක් නැතුව ඒ වීඩියෝ එකේ size එක විතරක් අඩු කරලා ඔයගොල්ලොන්ට ඉක්මනට අප්ලෝඩ් කර ගැනීම සහ කාර්යක්ෂම කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි යමු software එක බලන්න. හරි මේක තමයි software එක Handbrake කියන software එක. ඉතින් ඔයගොල්ලෝ Handbrake download කියලා Google එකේ search එකක් දැම්මොත් ඔයගොල්ලන්ට මේ වගේ icon එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය අන්නාසි ගෙඩියක් තියෙන මේ වගේ icon එකක් තියෙන page එකක් load වෙයි. මේක click කරලා ඔයා ඒගොල්ලෝගේ page එකට ගිහිල්ලා මේක download කරගන්න. මෙතෙන්ට ගියාම මෙතන Mac එකට තියෙනවා latest version එක Windows වලට තියෙනවා. මෙතනින් ඔයගොල්ලෝ Windows වලට ගන්නවා නම් මෙතන exe file එක හරි zip file එක හරි තියෙනවා. ඒකෙන් ඔයගොල්ලෝ download කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ software එකක් තමයි මෙතන වෙන්නන්නේ. ඔයගොල්ලන්ට මේක double click කරලා normal විදිහට install කරගන්න පුළුවන්. මම මෙතන කලින් install කරලා තියෙන හින්දා තමයි මේක මේ විදිහට එන්නේ. නැත්නම් ඔයගොල්ලන්ට මෙහෙම එකක් එන්නේ නැහැ. ඉතින් මේ විදිහට setup එක next කරන් ගිහිල්ලා මෙතන install කරන්න ඕගොල්ලෝගේ software එක. මම මේක කලින්ම install කරලා තියෙන හින්දා මම ආපහු install කරන්නේ හරි මම software එක මේ විදිහට තියද්දි මේ software එක මම open කරලා පෙන්නන්නම් කොයි විදිහටද මේක පෙන්වන්නේ කියලා. ඔයගොල්ලෝ software එක install කරගත්තට පස්සේ මේ වගේ interface එකකට තමයි ඔයගොල්ලෝගේ අරන්. අපිට මෙතනින් open source කියන එක click කරලා මෙතනින් file කියලා පේනව නේද? මේ file කියන තැන click කරලා අපිට පුළුවන් අපිට තියෙන වීඩියෝ එකක් මේකට import කරගන්න. මම මෙතන තියෙන වීඩියෝ එකක් පෙන්නන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන MB 140ක වීඩියෝ එකක් තමයි මේ දාන්නේ. මේක open කරගන්නවා. මම open කරගත්තා. එතකොට මේ වගේ මේ software එකේ sorry වීඩියෝ එකේ තියෙන ප්‍රිවියව් ටිකක් මෙතනින් පෙන්වනවා. දැන් මම මේ වීඩියෝ එකේ වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම් quality එක කොහොමද පෙන්වන්න. මේ තියෙන්නේ මේ වීඩියෝ එකේ quality එක. ඔයගොල්ලෝ බලන්න මේ quality එක පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව අපිට පුළුවන් මේක size එක තවත් අඩු කරගන්න. හරි මේ විදිහට දැම්මට පස්සේ ඔයගොල්ලෝ මෙතන පේනවා fast 1080p 30 fps එකකින් තමයි මේක load වෙලා තියෙන්නේ. මම ඕක දැනට දානවා. මම සාමාන්‍යයෙන් 720p වලට තමයි දාලා තියන්නේ. මේක දාපුවම සාමාන්‍යයෙන් ඔයගොල්ලොන්ට YouTube එකට වගේ අප්ලෝඩ් කරනවා නම් හොඳට නැති quality එක. ඔයගොල්ලොන්ට කැමති නම් 1080p තියන්න පුළුවන්. මම දැනට 720p දාලා පෙන්නන්න. 720p දාලා ඊළඟට ඔයගොල්ලොන්ට පුළුවන් මෙතනින් වීඩියෝ කියන එකට යන්න. මේ වීඩියෝ කියන එක තමයි වැදගත්ම දේ. මේකෙන් තමයි අපි encoding process එක කරගෙන යන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ පැත්තට ගියොත් quality එක වැඩි වෙනවා. මෙතන constant quality කියන එක දැන් අඩු කරන්න ඒ කියන්නේ මේ පැත්තට වැඩි කරා මේ පැත්තට යවන්න වෙන්නේ මේකේ quality එක වැඩි වෙන එක. දැන් මේ පැත්තට යන්න වෙන්නේ මේකේ quality එක අඩු වෙන එක. දැන් සාමාන්‍යයෙන් මේක මම නම් recommend කරන්නේ 22ක් 34 වගේ තියාගන්න කියලා. ඊට වඩා පරතරය අඩු කරොත් ඒ කියන්නේ මේ පැත්තට ගියොත් එහෙම ඔය quality එක drop වෙනවා. මම හින්දා මේක 28ක වගේ 29ක වගේ තියාගන්න 29.5යි 29ක වගේ තියාගන්න. ඊළඟට ඔයගොල්ලෝට මෙතනින් save as කියලා පෙන්නනවා. මෙතනින් අපිට පුළුවන් location එක හදාගන්න මේක import වෙන්න යන export වෙන location එක හදාගන්න පුළුවන්. මම export වෙන location එක desktop එකට දාගන්න. හරි. මේක හදාගත්තාම අපිට තියෙන ඊළඟට මෙතන start encoding කියන බටන් එක click කරන්න ඉතින් මේ click කරපුවාම මේක encode වෙලා අපිට වීඩියෝ එක හම්බ වෙනවා. එහෙනම් අපි encode කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතනින් queue එක finished කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ වීඩියෝ එක export වෙලා ඉවරයි. අපි ගිහින් බලමු වීඩියෝ කොච්චර size එකක් අඩු වෙලා තියෙනවද කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන MB 25ක් දක්වා මේකේ size එක අඩු වෙලා තියෙනවා. අපි මේක open කරලත් බලමු. දැන් බලන්න මෙතනදී සාමාන්‍ය quality චුට්ටක් අඩු වෙලා තියෙනවා. නමුත් බලන්න පුළුවන් තත්ත්වයක
ක්වොලිටි එක තියෙනවා. ඒ කියන්නේ අපි මේක උපරිමයට දාලා ඒ කියන්නේ මේක 29ක් 30කට වගේ තමයි දැම්මේ. ඔයගොල්ලන්ට ඕක 25 වගේ තියාගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ ක්වොලිටි එක හොඳටම ගන්න පුළුවන්. ඒ වගේම මෙතන 720p දාපු හින්දා අපි අඩුවනේ මෙතන 1080p වගේ දාපන ඊට වඩා ක්වොලිටි එකක් ගන්න උනත් පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකේ අපි අදගෙන ආවේ කොහොමද වීඩියෝ එකක් කිසිම පේඩ් සොෆ්ට්වෙයාර් එකක් නැතුව ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකකින් සයිස් එක අඩු කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අය මේ සොෆ්ට්වෙයාර් එක ගැන දන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ වීඩියෝ එක දැම්මේ. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ සබස්ක්‍රයිබ් කරන channel එක සබස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.